රජතුමාට හිටියා හරිම විශේෂ කෙනෙක්. ඒ තමයි එතුමාගේ අගමැතිතුමා. පොඩි ප්‍රශ්නයක් තිබුණා. රජතුමා මේ අගමැතිතුමාට විතරක් මෙච්චර විශේෂත්වයක් දෙන එක ගැන රාජ සභාවේ හිටපු අනිත් ඇමතිවරුන්ට නම් පොඩ්ඩක්වත් හිත හොඳ නැහැ. ඉතින් ඊර්ෂ්‍යාවෙන් පිච්චි හිටපු ඇමතිවරුන්ට තවත් කෙනෙක් එකතු වුණා. ඒ කවුද දන්නද? වෙන කවුරුත් නෙවෙයි රජතුමාගේම පෞද්ගලික කරුණාවෑමිය. මේ කට්ටිය එකතු වෙලා හදනවා හරිම භයානක කූට සැලැස්මක්. කපටි කරනවෑමියා රජතුමාගේ කොණ්ඩේ කපන්න ගියාම හිමීට කතාව දානවා රජතුමාගේ නැති වුණු තාත්තා ගැන. රජතුමාව රවටන්න කරනවෑමිය කියපු ලොකුම අමූලික බොරුව. එයා රජතුමාට කිව්වා දේවයන් වහන්සේ මේ පණ පිටින් ඉන්න කෙනෙක්ව දෙව්ලොවට යවලා ආයමත් මේ ලෝකෙට ගෙන්නන්න පුළුවන් හාමුදුරු නමක් ගැන මම දන්නවා කියලා. වැඩේට හරියනම කෙනා මේ ලෝකේ ඉන්න බුද්ධිමත්ම කෙනා. ඒ කියන්නේ අපි අගමැතිතුමා තමයි කියලා රජතුමාගේ ඔළුවට දානවා. ඇහුණු ගමන් කිසිම දෙයක් හිතන්නේ බලන්නේ නැතුව අර කපටියා කියපු බොරුව සම්පූර්ණයෙන්ම විශ්වාස කළා. රජතුමා කෙලින්ම අගමැතිතුමාට කතා කරලා අනකලා. අගමැතිතුමනි, උග දෙව්ලොවට ගෙහින් මගේ පියාණන් කොහොමද ඉන්නේ කියන බලලා එන්න ඕනේ කියලා. අපේ කතාවේ වීරයා අගමැතිතුමා පොඩ්ඩක්වත් කලබල වුණේ නැහැ. එයා බොහොම සංසුන්ව රජතුමාගෙන් එකම එක දෙයක් ඉල්ලුවේ. රජතුමනි, මට මේ ගමනට සූදානම් වෙන්න මාසෙක විතර කාලයක් දෙන්න කියලා. අගමැතිතුමා මේ මාසේ නිකම් හිටියේ නෑ. එයා රහස්ම වැඩ පටන් ගත්තා. හරිම සුපිරි සලස්මක් ගැව්වා. එයා මොකද කළේ? තමන්ගේ හිතවත්ම විශ්වාසවන්තම යාළුවෝ කීප දෙනෙක් එකතු වෙලා දෙව්ලොවට යන්න හදන දරසෑය තේන තැන ඉන්නන් ඈතට යනකල් රහස් සුමගක් හැරුවා. ඒ විතරක් නෙවෙයි දරසෑයට ජටින්ම කවුරුත් දකින්නේ නැති විදියට රහස් දොරකුත් හයි කළා. අදහස තමයි දරසෑයට ගිනි තියනකොටම අර රහස් දොරෙන් උමග ඇතුළට පැනලා හැමෝගෙම ඇස් වහලා පැන ගන්න. නියමිත දවස් ආවා. මාසයක් ගෙවුණා. මුළු රාජ සභාවම රජතුමායි හැමෝම බලාගෙන ඉද්දී දරසෑයට ගිනි තිබ්බා. ගින්දරයි දුමයි උඩට යනකොට එකපාරටම අගමැතිතුමා අතුරුදහන් වුණා. අර ඊර්ෂාකාර ඇමතිවරුයි කපටි කරනවෑමියයි හිතේ හරිම සතුටු ඇති. එයාලා හිතුවා හරි අපේ වැඩේ සාර්ථකයි කියලා. රහස් සුමගෙන් පැනගත්ත අගමැතිතුමා සති දෙකක් විතර හොඳට හැංගිලා හිටියා. මේ අතරතුරේදී එයා කොණ්ඩේ කපන්නෙත් නැහැ, රැවුල කපන්නෙත් නැහැ, හොඳටම වවා ගත්තා. මකින් හරිම පුදුම කතාවකුත් අරගෙන ආයමත් මාලිගාවට ආවේ. මාලිගාවට ආපු ගමන් අගමැතිතුමා රජතුමාව මුණ ගැහිලා මෙහෙම කිව්වා. දේවයන් වහන්සේ, මම ඔබතුමාගේ පියාණන්ව හමු වුණා. එතුමා නම් හරිම සැපෙන් සතුටින් ඉන්නේ. කිසිම අඩුවක් නැහැ. හැබැයි එකම එක ලොකු අඩුපාඩුවක් තියෙනවා. දෙව්ලොවේ කරනවෑමියෙක්වත් නැහැ. ඒ හින්නේ එහෙ ඉන්න හැමෝගෙම කොණ්ඩයි රවුලයි හොඳටම වැවිලා හරිම අපහසුවෙන් ඉන්නේ. රජතුමා මේ පාරත් අගමැතිතුමා කියපු කතාව සම්පූර්ණයෙන්ම විශ්වාස කළා. අනේ මගේ පියාණන්ට එහෙම අපහසුයක් වෙන්න දෙන්න බෑ කියලා හිතපු රජතුමා වහාම අනකලා කො අපේ රාජකීය කරනවෑමියවත් ඉක්මනට දෙව්ලොවට යවන්න මගේ පියාණන්ගේ කොණ්ඩේ රැවුලයි කපන්න කියලා. ඉතින් අන්තිමට ඒ ඊර්ෂ්‍යාකාර කරනවෑමියවත් අරගෙන ගෙහින් දර්සෑයි උඩ තිබ්බා. හැබැයි ඉතින් මේ පාර නම් එයාට පැනලා දවන්න කිසිම රහස් සුමගක් රහස් දොරක් මොකුත්ම තිබුණේ නැහැ. කරනවෑමියාට එයාගේ වරදට දඬුවම් ලැබුණට පස්සේ අපේ බුද්ධිමත් අගමැතිතුමා මුල ඉඳන් අගට වෙච්ච සම්පූර්ණ ඇත්ත කතාවම රජතුමාට පැහැදිලි කළා. Taman කොච්චර රැවටිලාද කියලා දැනගත්තම රජතුමාට හරිම කනගාටුයි. ඉතින් එදායින් පස්සේ අගමැතිතුමාට විරුද්ධව හිටපු අනිත් සතුරු ඔක්කොම අහුණා. අගමැතිතුමාටත් සදාහටම Tamanගේ තනතුරේ ඉන්න ලැබුණා. කිසිම කරදරයක් නැත. 27th adventure. Please subscribe and hit play to join us.